හලෝ මේ ලයිෆ් එකේ දැන් තත්ත්වේ අය අවුරුදු මම හිතන්නේ 9 විතර පස්සේ මම ඉගෙන ගන්න. වෙල්ලස් කැම්පස් එකේ මේ උපාධිධාරිනියක්. දැන් අනිති මං හිතන්නේ. අපි ප්ලේඩෝ දානවා. ලේසි නෑ අතරම. හලෝ කොහොමද හැමෝටම? කාලෙකින් මොකද vlog එකක් ගෙනාවේ නැත්තේ කියලා කට්ටිය බලනවා ඇති. ඔයගොල්ලන් ඉතින් මගේ මූණ දැක්කම පේනවා ඇති මාරම බිසි මන් දන්නේ. පුදුම බිසි මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් අපිට හැමදේම තනියෙන් කරගන්න වෙලා වෙනමම ලයිෆ් එකකට යන මගේ වොයිස් එකත් හරිම ලස්සනයි කියලා මම දන්නවා. මේ වෙනකොට සෙම හැදිලා ඉන්නේ. පොඩි කැස්සක් පොඩි නේ ටිකක් කැස්සක් තියෙනවා. ආවින් බබාටත් සනීප නෑ. ඉතින් අද ඉස්සුරුයි ආවිනුයි ගෙදර තමයි මේ වෙලාවෙ ඉන්නේ. ආවින්ව අපි අද චයිල්ඩ් කෙයාර් දාන්න හැදුවා. නමුත් එයාට තාම අසනීපයි. ඉතින් ඒක නිසා ඉස්සුරු ගෙදර ඉන්නවා. එතකොට ඒගොල්ලන් අසනීපෙන් ඉතින් මම මේ කොහෙද යන්නේ කියලා ඔයගොල්ලෝ බලනවා ඇති. අද ෂෝට් vlog එකක්. නමුත් අද ලයිෆ් එකේ අප්ඩේට් එක ඔයගොල්ලන්ට දෙන්න ඕන නිසා vlog එක කරන්නේ. මම යනවා මේ මගේ යුනි එකේ මගේ යාළුවගේ ගෙදර. මොකද අද අපිට තියෙනවා සන්ඩේ වෙද්දි ගෲප් අසයින්මන්ට් එකක් සබ්මිට් කරන්න. ඉතින් මාත් එක්ක ගෲප් එකේ ඉන්නේ ලංකාවෙම තව යාළුවෝ දෙන්නෙක්. ඉතින් ඔයගොල්ලෝ අපේ මගේ vlog වල කලින් ඒගොල්ලන්ව දැකලා ඇති. ඉතින් ඒගොල්ලන් ගෙදරට ගිහිල්ලා මං අපි හිතුවා මේක එකට එකතු වෙලා කරගත්තොත් ලේසි කියලා. මොකද කෝල් වලින් අරන් මේවන් කරනවට වඩා. ඉතින් මේ ඒක තමයි අසනීපස්සේ යන්නේ. එන දිහට ගිහිල්ලාම අපි කතා කරමු. ඕක තමයි ලයිෆ් එකේ දැන් තත්ත්වේ. හිතන තරම් ලේසි නෑ. හිතනනේ පේන තරම් ලේසි නෑ. ලේසි නෑ ඇත්තටම. යා. මේ දවස්වල මෙහි ටිකක් සීතලයි. දැන් නම් චුට්ටක් අවුවයි. මේ වින්ටර් එන ගමන් ඇවිල්ලා මන්ද. ඉතින් අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකේ හින්දා ඒක වෙනස්. නමුත් බොඩි එක මේ විදිහට තමයි රියැක්ට් කරන්නේ. ඉතින් ආවින් බබාටත් ඔයගොල්ලෝ දන්නවා මම හිතන්නේ ලංකාවේ වුණත් නර්සරි යද්දි ස්කූල් යද්දි බබාලා අසනීප වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මෙහෙදිත් එහෙමයි. නමුත් දැන් මේ වින්ටර් එකත් එන හින්දා ඒකට වෙන්නේ නැති මේ විදිහට රියැක්ට් කරන්නේ. මමත් එහෙමයි කියලා මං හිතනවා. come on I think everything is an experience. අපි challenges ඒවට අපි පුරුදු වෙන්න ඕනේ සහ face කරන්න ඕනේ. දැන් මේ යන්නේ ඒ වගේ එක challenge එකක් තමයි. මොකද ආය අවුරුදු මම හිතන්නේ 9 විතර පස්සේ මම ඉගෙන ගන්න. ඉතින් හරිම ඉන්ටරෙස්ටිං. හැබැයි ලේසි නෑ බැලන්ස් කිරීම. මම ආවා මේ මගේ ෆ්‍රෙන්ඩ් එයත් මේ අපි ඔක්කොම නිකන් මේ වින්ටර් එකට අපේ ඇස් පොඩිලා තියෙන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? අපි තව ෆ්‍රෙන්ඩ් කෙනෙක් එන ගමන් ඉතින් අතරම vlog එක අමතක වුණා. මෙතන ඩවුන පස්සේ කෙලින්ම වැඩේට බැස්සා. රන්දිම අද අපිට මොනවද සාත්තු සප්පායම් කරනවද? ඔව් බලන්න පුළුවන්. ඊට කලින් වැඩේ කෑම කන්න කලින් අපි වැඩේ කාලා ඉන්නවා. ඉතින් අපි අසයින්මන්ට් එකට බැස්සා. ඉතින් මේක තමයි අපේ ජීවිතේ දැන් වෙලා තියෙන්නේ. ඉදිරි අප්ඩේට්ස් ඔබට දෙන්න. දැන් අපි වැඩ කරනවා. ඊට පස්සේ ඉතින් මමයි රන්දිමයි ඔන්න වැඩ පටන් ගත්තා. මම මේ vlog එක කරලා ඇත්තටම දැන් සතියක් විතර. තාමත් ඔයගලන්ට තේරෙන්නේ නැති මගේ voice එක. තාමත් පොඩක් සෙම ගතියක් තියෙනවා. ඉතින් වින්ටර් එකත් එක්ක මං හිතන්නේ ඒක හොඳ වෙන්න ටික කාලයක් යයි. ඉතින් මේ අසයින්මන්ට් එක මම ගෲප් අසයින්මන්ට් එකක් ඇත්තටම මාර කාලයකට පස්සේ කරන්නේ. කියන්නේ යුනිවර්සිටි එකෙන් පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 9කට විතර පස්සේ. එතකොට ඒ කාලේ අපි ගෲප් අසයින්මන්ට් කරද්දී තිබ්බ අත්දැකීමට වඩා මේක ගොඩක් වෙනස්. අනිත් එක ගෲප් එකෙත් එහෙම ලොකු කට්ටියක් නෑනේ. අපි 3 දෙනෙක් තමයි ඉන්නේ. හැබැයි හරිම ඉන්ටරෙස්ටිං. අනිත් එක මේ අලුත් යාළුවෝ දෙන්න මාරම හොඳයි. ඒ දෙන්නගේ අයිඩියාස් හොඳට මැච් වෙනවා මාත් එක්ක. ඉතින් හරි ලේසි වැඩේ කරන්න. අපේ රන්දිමා අපිට කෑම ගෙනාවා. අපේ තව ළමෙක් ඉන්නවා. එයා එනකන් ඉන්න හැදුවේ අපි. නමුත් එයා බොහොම ලේට්. එයාගේ ලකුණු අඩු කරන්න කියන්න ඕනේ. ඇග්‍රීමන්ට් එක කාලා තියෙන මේ සස්සියාව මුගන් පෙන්නන්න පාව දෙන්න කවුද කියලා.
ලකුණු කපනවා ඔයාගේ හොඳ. අපි ඇග්‍රීමන්ට් එකේ දැම්මා. නිකන් මොනවා කියලා. මම හිතුවද කැඩ්බරි වලට අපි හවුවේ කියලා. ලස්සන කොණ්ඩේ හදාගන්න දැන් මේක මේ YouTube එකේ යනවා. හා? සිංගප්පූරේ යන්නේ. කොහෙද බබ්බා ගෙදර. සනීපා. ඉතින් අපි තුන්දෙනාගේම අයිඩියාස් ගැන කතා කරලා කොහොමද ඒවා මැච් කරගන්නේ කියලා කතා කරලා අපි ගෲප් අසයින්මන්ට් එක කරගෙන ගියා. අපිට දවස් දෙකක් වගේ තමයි තිබ්බේ පොඩි කාලයක්. අනිත් එක මෙහෙදි තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මාර ඉක්මනට වෙලාව යනවා. මෙහෙ බලද්දි පැයක් දෙකක් ගිහිල්ලා ඉවරයි. එච්චර ඉක්මනට වෙලාව ගියාද කියලා තේරෙන්නෙත් නැහැ. ඉතින් කොහොම හරි ෂේප් එකේ අපි එදා දවසේ වැඩ ටික කරගත්තා. ඊට පස්සේ ඔන්න ගෙදරටත් මම වීඩියෝ කෝල් එකක් ගත්තා. මොකද මේ දෙන්න කරන්න කියලා බලන්න. ඔන්න නිදාගෙන නැගිටලා අවින් බබාට එළියට යන්න ඕනේ කිව්වලු. ඉතින් ඒක නිසා ජැකට් එකක් එහෙම දැම්මලා ආවින්ව පාක් එකට එක්කන් යනවා කියලා තමයි මේ කියන්නේ. ඉතින් සස්වී රන්දිමයි ගැන අනිවාර්යෙන් කියන්න ඕනේ. මේ දෙන්න හින්දා මට මේ ඉගෙන ගන්න වැඩේ තවත් කියන්නේ ඉන්ට්‍රස්ටිං වුණා. නැත්තම් මට ඇත්තටම කම්මැලි හිතේ. යාළුවෙක් කවුරුත් සෙට් වෙන කෙනෙක් හිටියේ නැත්තම් ඇත්තටම කම්මැලි හිතේ. මේ දෙන්න මාර හොඳයි. මම හරිම ග්‍රේට්ෆුල්. ඒ දෙන්නත් එක්ක ඉගෙන ගන්න මට chance එක ලැබිච්ච එක ගැන. අනික ඉතින් මටම සෙට් වෙනවා. මගේ ජෝක්ස් වලට ඒගොල්ලන්නුත් ජෝක්ස් කරනවා. නැත්නම් ඉතින් අපි වෙනම විදිහේ vibes වල කට්ටිය සෙට් වුණොත් ඒත් අමාරුනේ. ඉතින් මම හරිම සතුටින් තමයි මේ දෙන්නත් එක්ක යුනිවර්සිටි යන්නේ. ඒකින්දා yes මට කියන්න තියෙන මම මාර ග්‍රේට්ෆුල් ඒ දෙන්නට. තව කට්ටියක් මේ වෙනකොට හම්බෙලා තියෙනවා. මොකද ලංකාවේ ගොඩක් අය යුනිවර්සිටි එකේදී හම්බෙනවා. ඒගොල්ලන්වත් ඉස්සරහ vlogs වලදී ඔයගලන්ට පෙන්නන්නම්. සස්සි ඔය කොණ්ඩේ. පුදුම ලස්සනක් තියෙන්නේ. අපිට රන්දිමා දුන්නා actually මට අමතක වුණා වීඩියෝ කරන්න මේ assignments එකේදී biryani and chicken and bitter and raita. අපි කොච්චර නර්ඩ්ස් ලද කියනවනම් කෑමේ vlog කිරීම එකේ vlog කරාට අමතක වෙනවා මේ වීඩියෝ කරන්න. මේ ළමයා සබරගමු නෙමෙයි කොහෙද? කවදාද කැම්පස් එකේ? ඌවවෙල්ලස් කැම්පස් එකේ මේ උපාධිධාරිනියක්. ඉතින් මේ වගේ නර්ඩ්ස් ලත් එක්ක අපි ඉන්නකොට මේ අපිට කන බොන එක පව අමතක වෙනවා. සැකපයිනවා. මේ ළමයා බිත්තර කන්න හැ. ඔබ පල්ලෙන් කමෙන්ට් කරන්න සස්විට තාම අවුරුදු 22යි. මොලේ වර්ධනය වෙන තාම කාලය තියෙනවා. එබැවින් බිත්තර කෑමේ වැදගත්කම. ඔගොල්ලෝ පොඩි ළමයි නම් බිත්තරයක් හැමදාම කන්න. නැත්තම් මේ වගේ තෝරන. නැත්නම් මේ වගේ වෙනවා. නෑ සස්විට මොලේ තියෙනවා. තව පොඩ්ඩක් පුළුවන් ඉතින්. තවත් දියුණු කරගන්න. හරි අපි ආයෙ වැඩ. බයි කියන්නේ තියෙන. ඔක්කොම කරන්න ඕනේ අසයින්මන්ට් එක. උඹ දෙන්න දාවේ. ආ. බයි. ඔව් බයි එන. පරිස්සමෙන් ඉන්නවනේ. නෑ මට බය ෆන් ගන්නේද කියලා මන්න. බයි. බයි. මං ගමනක් ආවා. මොකද්ද කියලා කාර්යයට ගිහලා කියන්න. ඉතින් මම ඔයාලට කිව්වා වගේ මේ බඩක් ගන්න ගියේ මට මේ මයික් එකක් ගන්න ඇත්තම කිව්වොත් මේ කන්ටෙන්ට් හදද්දී දැන් ලංකාවේදී නම් අපිට ඉතින් කන්ටෙන්ට් හදලා දෙන්න කට්ටිය හිටියා කැමරා කරන්න මල්ලිලා හිටියා උදව් කරන්න ගොඩක් අය හිටියා ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එක මොකද මෙහෙදී අපිට තාම ඒක ෆැසිලිටේට් කරගන්න හරියට බැරි වුණා ඉතින් මං හිතුවා ෂේප් එකේ බඩු එකින් එක ගන්න ඕනි කියලා මම මයික් එකක් ගන්නත් මම ගියේ මයික් එක එතන මේ රොඩ් එකේ මයික් එකක් එතන තියෙනවා කිව්වා ස්ටොක් මම ඔයාලට කියන්නේ විනාඩි 20ක් විතර එතන හිටියා ඒ ලේඩිට හොයාගන්න බැරි වුණා එකයිලු තියෙන්නේ ඒක හොයාගන්න බැරි වුණා ඉතින් වැඩේ වුණේ නැහැ මම දැන් යනවා ෆාමසි එකට ආවෙන්ට බෙහෙත් වගේක් ගන්න ඊට පස්සේ ඉතින් මොකද හෙට මට තියෙනවා කන්ටෙන්ට් එකක් හදන්න ඒකට මට මයික් එක ඕනේ හෙට දවසත් ෆුල් පැක් ඒත් යුනීගේ වැඩ වගේක් උදේ තියෙනවා ඊට පස්සේ කන්ටෙන්ට් එක හදාන්න තියෙනවා ඊට පස්සේ ඩාන්ස් ක්ලාස් තියෙනවා මම පවුනේ හරි what to do හෙට මයික් එක ගන්න යන්නත් ඕනේ ඉතින් කෙමිස්ට් වෙයා හවුස් එකට තමයි අපි එන්නේ මෙතනට ආවම පිස්සු හැදෙනවා පොඩි ගොඩාක් තියෙනවා හොයාගන්නත් ඉතින් ටිකක් වෙලා යනවා
මේක ගන්න තමයි ආවේ මෙච්චර දවස් මං ලංකාවෙන් ගෙන ආපු පැනඩෝල් සිරප් මට තිබ්බ බබාට දෙන්න. මොන අද තමයි මේක ගත්තේ. මං හිතනවා මේක කරදරයක් නැතුව එයා බොයි කියලා. ඒකත් තරම් ආවා. දැන් ඉතින් ගෙදර යන්න තියෙන්නේ. මේ 5:45 වෙලාව මාර කරවලයි. ඉක්මනට ගෙදර යන්න ඕන දැන්. තාත්තයි පුතයි දෙන්නම නිති. ඉතින් මම හිතන්නේ බබා ඉක්මනටම නිදි කරව ගන්න ඇති බෙහෙත් හින්දා. මට තියෙනවා ඉතින් යස් කරන්න ටිකක්. ඊට අමතරව තියෙනවා වැඩ ගොඩක්. ඊට ක්ලාස් එකක් තියෙනවා. ඒ ඩාන්ස් එක හදලත් නැහැ. Let's get it. ඔබන්ට තියෙනවා ඉතින් එහෙම දවස්. වැඩ කරාට ඉවරයක් වෙන්නේ නැති. ඉතින් මං හිතුවා මුලින්ම අස් කරලම අනිත් වැඩ ටික පටන් ගන්නවා කියලා. එතකොට මයින්ඩ් එකට පොඩ්ඩක් රිලැක්ස් නේ. ඉස්සර ඔක්කොම පව් ගොඩාක් ඒවා කරලා තිබ්බා. යා තනියම බබත් එක්ක මං දන්නේ හරිම අමාරුයි. මොකද ආවින් ටෙන්ෂන් ඉල්ලනවා මේ එයාගේ වයසත් එක්ක. ඒතර ගෙදර වැඩ කරන එක ටිකක් අමාරුයි. මම හිතන්නේ බබාලා ඉන්න අයට ඒක තේරෙනවා ඇති. නමුත් ඉස්සර පුළුවන් තරම් වැඩ කරලා තිබ්බා. ඊට පස්සේ මම මෙතන තිබ්බ ටික පොඩක් අස් කරලා ඉතුරු වෙලා තිබ්බ ඩිෂස් ටික හොදලා ඊට පස්සේ මෙතනත් පොඩක් පිළිවෙල කරගත්තා. මේ ගෙදර ගැන ඔයගන්ට අපි තාම කිව්වේ නෑ. ඉස්සරහට ඉක්මනටම කියන්නම්. ඒකට චූටි කාලයක් දෙන්න. මොකද ඔයගන් පේන්නේ තාමත් බඩු එහෙමත් ලොකුවට නෑ. ඒකින්ද ඉස්සරහට මේ ගෙදර ගැනත් ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. ඊට පස්සේ අතු ගාලා කරලා ඔන්න වැඩ ටික ඉවර කරගත්තා. අස් කරගත්තා. දැන් මගේ ඔළුවේ වැඩ කරන්නේ හෙට මගේ ඩාන්ස් ක්ලාස් එක. ඒකට ඩාන්ස් හදන්න ඕනේ. එකක් නම් මම හදපු එකක් තියෙනවා. නමුත් ඒක මතක් කරගන්න ඕනේ. අනිත් එක අලුතින්ම හදන්න ඕනේ. ඊට පස්සේ තමයි ආය යුනිකේ වැඩ බලන්න වෙන්නේ. කම්මැලි අර දෙන්න නිදාගත්තට පස්සේ. ඉස්සර තව ටිකකින් ඇහැරුණොත් හොඳයි. මේ මෙහෙමයි ලස්සන වෙලා ඉන්න බෑ මේ vlog වලට. නැචරල් එකේ ඉන්නවා. ඒක ෆේක් වෙනවනේ. ඉතින් නැගිට ලස්සනට ඉන්නවා. නේ වන් ඉතින් නැගිට්ටමත් ඔහොම ලස්සනට ඉන්නවා නම් ඉතින් ඔය ලස්සනයි කියලා අදහස් කරන්නේ මොකද්ද? මේක රහස. මගේ නටුව හදලා දෙන්න බෑ. උගන්වන්නත් වෙනවනේ ඒක. ආවින් ගැන ගියා. නාවින්ට දැන් කොහොමද? දැන් හොඳයි වගේ. ඉතින් ආවින් කොහොමද කියලා අපි අහනවා. ආවින් කියන හොඳයි. ඒක අපෙන් අහනවා ඒක. හොඳ නෑ. දැන්ට හොඳයි. දැන් රැට අපිට හොඳ වෙයි නැගිට්ටට පස්සේ. තාම තුනේ ඉඳන් නිදියාවේ. 7 වෙලාවද. මාත් නිදියන් හිටියා කෝල් කරාමට. බොරු කියනපා මං ඇහැරුවේ නෑ. ඇහැරුණා. ඒ වෙලාවෙනේ මං කියන්නේ. දැන් ඇවිල්ලා නිදාගෙන හිටියේ. බයි. දැන් මම මේ මොනවද දන්නවද කරන්නේ? හෙට තියෙන ඩාන්ස් ක්ලාස් එකේ ඩාන්ස් එක වීඩියෝ කරගන්නවා. මං ඉක්මනට පොඩි රුටීන් එකක් හදාගත්තා. දන්න සින්දුවකට. ඉතින් එතකොට ඉක්මනට ස්ටෙප්ස් උත් ඔළුවට ආවා. මම හැමදාම කලින් කියනා වගේ වීඩියෝ කරගෙන යන්න. මොකද නැත්නම් සමහරවිට උගන්වන්න ගිහලා මට එවිලට අමතක වෙනවා. ඒ අතරතුරේ මෙන්න මෙයා ඇහැරුණා. ආවි ඉතින් වා නිදාගෙන නැගිට්ටද? පණ ආවද? දැන් මොකද කරන්නේ? කාත් එක්කද? අම්මිත් එක්ක. අම්මි ෂෝයිද? අපි මේ මොනවද ප්ලේ කරන්නේ? අපි මේ පුළුවන්. අපි මේ පුළුවන්. පුරවන්න ඕනේ. ඔව්. මේක ඔයා කරනවද? ඔව්.
අම්මි වීඩියෝ කරන්නම් okay are you ready okay let's go මෙතන ලස්සනයි clap I clap smile yeah මේකෙන්ද දාන්න ඕනේ මොනවද මේ colours ආවේ green and blue ඉතින් ඔයාද ප්ලේ කරාද ඔව් දැන් හොඳයිද ඔව් ඔයාට උණ හැදුනම කොහොමද හිටියේ මතක නැද්ද නෑ මේ මිටි අම්මි මේකද අම්මි කොටුවද බයි කියන්නේ බයි අපි ප්ලේඩෝ දානවා බයි සෙට්ටුම කියන්නේ බයි හරියට කියන්නේ සෙට්ටුම කියලා හයියෙන් කියන්නේ 1 2 3 set වෙමු bye oh no ඊට පස්සේ ආවින් බබාව දොයි කරලා මම ආයෙත් අසයින්මන්ට් එක කරන්න ආවා. ඔක තමයි මේ දවස්වල ලයිෆ් අප්ඩේට් එක. ඉස්සරහට නම් තවත් vlog එකක් අරගෙන එන්නම්. ඔයගොල්ලොත් පරිස්සමෙන් ඉන්න. bye bye.